ඉතිරි ඉතිරේවා මේ මාසේ ඉතිරේවා මේ මාසේ මේ මාසේ නෙවෙයි සාමයේ ගීතයේ සැවුනගේ අද අපේ සාමයේ ගීතයේ සාමයේ ගීතයේ මොකද තාත්තේ මේ මාසේ කිව්වේ අද අපේ මේ මාසේ නෙවෙයි බොල මං කිව්වේ මේ මාසේ තොට කන ඇහෙන්නේ නැහැ සාමයේ ගීතයේ හඳනගේ මේ මාසේ අනේ තාත්තේ අන්න නිකන් බොරු කියන්නේ නැතුව යකෝ මුගේ තියෙන ගෑස් එක පල අම්මත් එකයි දුවත් එකයි ඉතිරේවා මේ මාසේ අයියෝ තාත්තා දැන්නේ මකුළු දැල් කඩන්න පටන් අරන් තින්නේ බලන්නකෝ දැන් දවස් 2යි තියෙන්නේ තව අවුරුද්දට ඊට පස්සේ 12 පෝයත් වෙනවා අර බලපු ගෙවල් වල මිනිස්සු ඔක්කොම මකුළු දැල් කඩන්න පටන් අරන් ඉවරයි දැන් තාත්තා මකුළු දැල් කඩනවා අනේ මන් දන්නේ තාත්තලාගේ වැඩ මොනවද කියලා මම තාත්තලා මුකුත් කියන්නේ නැහැ ඉතින් තාත්තලාගේ වැඩ මන් දන්නා අම්මා පපා මට කල්පනාව නැති වුණානේ ඒ කියන්නේ පෝය අහුවෙනවානේ බං අනේ බං මට හදිසි ගමනක් යන්න තියෙනවා අනිවාර්යෙන් කරන්න ඕන වැඩක් තියෙනවා මට ඒක කරන්න ටක් ගාලා යන්න ඕනේ පුළුවන් නම් මේක නංගිත් එක්ක එකතු වෙලා කරපන් චුට්ටක් මං එනකම් මං ටක් ගාලා ගිහින් එන්න ලොකු හදිසි ගමනක් ඒක අනිවාර්යෙන්ම යන්න ඕනේ අනේ තාත්තට ඕන හදිසි ගමන තාත්තා යන්න මම නම් ඕක කරන්නේ නැහැ තාත්තේ ඔබලා එකෙකුට කියලා වැඩක් ගන්න බෑ යකෝ මං එනකන් චුට්ටක් මේක කරන්න කොහොම කරන්න බෑ තියපල්ලා ඔහොම මං ආවිල්ලා කරන්න මේ ගමන ගිහිල්ලා මේ ගමන මට යන්න ඕනේ නැත්තම් මම යන්නේ නැහැ ඕකම තියපල්ලා මං ගිහිල්ලා ආවිල්ලා මේක කරගන්න අයියේ මේ බලන්න තාත්තා හංගගෙන හිටපු රචින්න පත්තු කරමුද මෙයාට කිව්වම බලන්න ඊබා තාත්තර තින්න ගෙනලාද තාත්තෙක බැලුවහම නෙයි දන්නේ කන්නේ තාත්තා කරලා ගහමු යක් ඉඩි පෙට්ටිය අරන් වරේ අපි වතුරේ පාදේ උරාන්ෝන් කිල්ලා ඇවිල්ලා මුන්ට යකෝ අවුරුද්ද ඇවිල්ලා තියෙන්නේ ගෙනවා වඩු ගෙනවා ඇවිල්ලා ඉස්සලා අවුල් අයියේ ඔව් ගිනි පෙට්ටියක් නම් තිබ්බේ නෑ මං ගිනි කෙරෙල්ලක් ඉස්සන් ආවා කමන්නේ බා මොකක් හරි පත් වෙනවනම් මේ රචින්න කර දරුවන්වයි දන්නේ තාත්තේ අල්ලක් දාමු කෝකට අයියේ තව රචින්න කරලා දාමුද තව රචින්න කරලා දාන්න පුළුවන් තාත්තගෙන් කරුණාන්න උනොත් උඹ තමයි නේ හරි දාමුකෝ අපි තව එකක් කවුද යකෝ මේ වැඩේ කරපු පරයා කවුද මේ වැඩේ කෙරුවේ හරි වැඩේ නේ බං තාත්තේ නෝ දැක්කේ නෑනේ මල කෙලියයි දුවමු කවුද යකෝ මේ පාහර වැඩ කරේ ඔහම හිටපිය ඔහම no.